ඔව් මේවා මේ වැඩි චිත්‍ර. අනේ මේ ඉල්ලලා දින දැක්කද? මේ බලනකො මේ ප්‍රෙස් අඩිය අපි එද්දි දන්නේ නැහැ ගිහිල්ලා. රහතන් වහන්සේලාට මෙයා විසින් හදලා නිම කරලා පූජා කරන ලදී කිය. කොටියා හිටියා මේක පස්සේ. අන්න වීඩියෝ එක දානවා නම් කොලයක් අහලා. නෑ. කරත්ත වෙලා අරන් මම හිතන්නේ මූෙක් පැටියෙක් හරි පැටියෙක් මං අලිය දිහා බලන්න කොටිය නෙගිටින්නේ කියන්නේ ඩැඩි රස්මිය මැද්දේ අපි දැන් කොටි බලන්න යන්න පිටත් වුණා කියලා විතරයි මට අපි දැන් ඉන්නේ වැල්ලවායේ අපි ගුණි අංකලුත් ඉන්නවා මං ඉන්නේ මාළන එනකන් අද අපි යනවා යාල අපි යනවා කුමන 3 nights දෙකක් අපි බංගලෝ එකේ එක නයිට් එකක් කැම්පින් බොයිස් ඔන්ලි ට්‍රිප් එකකට යන්න ලෑස්තිලා ඉන්නේ මං ඉන්නේ වැල්ලවායේ වෙලාව පාන්දර 3:00යි ඉතින් අපි අනිත් අය එනකන් ඉන්නවා මෙතනදලා අපි යන ට්‍රිප් එක ස්ටාර්ට් කරමු ඉතුරු සෙට් එක තාම ආවා එන ගුණි අංකල් අපි ගිහලා නා ජයවා මම දන්නේ දැන් අපි අරුගම්බෙට යන්නේ නේ අරුගම්බෙට සන්රයිස් එක බලන්න සන්රයිස් බලලා නාලා එහෙමම කොමනට දැන් අර ෂේප් එක එනවා ඊර දැක පොඩි එකක් ලස්සනට තියෙනවා දැන් අපි ඇත්තටම ආරුගම්බේ තමයි යන්නේ ඉතින් සන්රයිස් එක බලන්න අපි සන්රයිස් එක ආරුගම්බේට කලින්ම බලා ගන්න පුළුවන් වුණා අපේ පරක් වුණේ ඊර කලින් වැඩ කළාද හෙට උදේටවත් බලමු කොමනින් ඉඳන් හලෝ ඒ දෙන්තර මරුනේ එක පැත්තක් දුඹුරු එක පැත්තක් කොළ කුඹුරු ටික වතුර තියෙනවනේ හමුවනේ දිවතයි තෙල් ගහන්න ආවා ප්‍රෙන්ස් තෙල් ගහලා අපි යනවා අරුගම්බට තව කිලෝමීටර් 2යි මේ යසන්නේ මෙතන මෙහෙට දැන්නේ නෑමත් තමයි තියෙන්නේ නේ නෑමත් තමයි තියෙන්නේ ක්‍රිෂ්ණේ උදේ පාන්දර නානවා එනක් මම නිදා ගන්නවා නිදිමතයි අපි දැන් ඉන්නේ ආරුගම්බේ යාලමයි කියවෙන්නේ කුමන එන ගම නාන්නාවා පොඩ නිදිමතකමත් යන්න කියලා අපි ආවා මූදු අපි යන්න නාන්න ආරුගම්බේ අම්බෝ නාලත් ඉවරයි දැන් අම්මෝ කළුත් වෙලා මේ කළු වෙන්නේ ඔක ඉතින් තව දවසක් දැන් යනවා හෙටයි අනිත් දවස් පිච්චුනේ පස්සේ බලන්නකෝ ඔව් හොත් කට්ට කලේ මාත් කට්ට කල අපි නම් ඉතින් ආය මම වෙන්නේ දැන් නැහැ අපි දැන් මේකෙන් පස්සේ කෙලිම කැලේ කොමන ගෙන ඔක්කොම ගෙනල්ලා තියෙනවා ඔක්කොම හරි බූලි ගෙනාවා මංගා තුනක් තියෙනවා අර ඔක්කොම පහක් තියෙනවා බංගලෝ එකේ 2 night ඇදකුඹුගේ 1 night ඔව් පානම මොන 39 කිලෝමීටර් 39 මෙතන ඉන්නේ මොන ජාතිකද දැන් පොඩ්ඩක් පානම පන්සල නැගෙනහිර මොකද මමතයි නැගෙනහිර කෙළවරේ අවසාන සිංහල ගම ඒතර දැන් කෙලිම මේ කුමන තමයිනේ වෙන කොහෙවත් නැහැ මේකේ ඔකද දේවාලේ තියෙනවනේ ඔකද දේවාලේ විතරයි හම්බ වෙන්නේ ඔකද දේවාලේ තියෙනවා ඉතින් පස්සේ ඊට එහා කුමන මේකින් වැටෙන්නේ නැති වෙන්නේ අපේ කැම්ප් එක මේ බලන්න මේ අම්බෝ පපඩමක් උඩ යනවා වගේ අර කලින් තිබ්බ පාරමනේ ඔළුව තත්ත්වේද ඔව් අවු ඉන්නවට කොහොම ඉන්නවද දන්නේ අර සමහරවිට සිග්නල් තියෙන තැන දන්නේ නැහැ නේ වෙන්න පුළුවන් අද්දකී වෙන්නේද කියන්නේ යංකෝ ඉන්ට්‍රොඩියුස් කරන්නේ කවුද කියලා එතකොට අපිට ඉස්සරහ පෙන්නේ කොමන කුඩුම්බික ගල හැබැයි ඕකේ නෙවෙයි කොටිය කෑවේ නෑ එතන ඉඳන් බබරගස්තලාව ආමුරුරු එකක් ඉඳලා තියෙනවා ඔය ඇතුලෙන් යන්න පුළුවන්ලු පයින් ඕකේ ඒ දාන්නේ අරන් යනවලු මෙහි ඉඳන් එහෙට කොහමද දවසට එක වේලක් වගේ මම හිතන්නේ අරන් යන්නේ ඉඳන් තමයි හේ භාවනා කරනකොට තමයි කාලා තියෙන්නේ කොටියා ඔයස්තර හරියට මහගම දාලෙක් කෙනාගේ අන්නේ හරි දැන් ඇහැට දාගන්න බොඩි ගත්ත එක්කනාගේ නේ හරි එයා මට මේකට කියයි දන්නේ විස්තරේ අහලා බලන්න එයාගේ ඉන්න ගන්න කියයි
එයාගේ අපි අහලා බලමු. කොටියක් ආපු විස්තරේ. ඔක්කන්ද දේවාලයනේ. කොන්ද? කුමන ළඟ තියෙන දේවාලේ ඔක්කන්ද දේවාලය. අපි ආව ඔක්කන්ද දේවාලයට වතුර පුරව ගන්න. මේ දැන් අපි ඉන්නේ ඔක්කන්ද දේවාලේ. ඔක්කන්ද දේවාලය කියන්නේ මේක තමයි කුමන එන්ට්‍රන්ස් එක ගාම තියෙන දේවාලේ. කුමන ජාතික උද්‍යානය එනම් ජීවිතයේ දෙවනි වතාවටත් මමයි ක්‍රිෂාන් අයියා එනවා කුමනට. රොනේ කිසර කතර වෙලද? ගණන් ගන්න බෑනේ. ගණන් කරන්නේ නෑද වැඩ නෑ ගණන් කරලා. මම අර සැටලයිට් එක දැක කනුව දැක තමයි මට මතක් වුණේ. ගෙවල් කෝල් කරලා ඔක්කොම කියන්න ඕන. මෙතන ඔක්කොම තියෙනවා. ඔව් මෙතනට ඔක්කොම තියෙනවා. දුරින් ඉන්නවා කොටියා පේන්නේ නෑ කිව්වා. බිම ඉන්නවා කියලා කිව්වේ. අර බලන්නේ කට්ටිය. මට අර මම හිතන්නේ ඔව් මේ ගලත් එක්කම පිටිපස්සේ ඇත්තේ. පිටිපස්සේ අර මට පේනවනේ දුඹුරු පාට. ඒ කොටිය තමයි අර මේ ගහත් එක්කම බිම. පළවෙනි කොටියව දැක්ක ඌ හිටියේ ඩොටේ. ඌගේ පොල්ලි බලන්න අපි හෙන කට්ටක් දුන්නා. ඇස් දෙක ටිකක් රිදිලා නේ. සිද්ධුනා කියන්නේ. මම ගියාම බලමු. අවශ්‍යලා ටිකක් සෙට් වුණා බම් මට මේ ළඟ. හද? කැම්ප් සයිට් ඉද්දී කිලෝමීටර 1.5ක් විතර ඇතුළත වලස් මචං 9 දෙනා. ඈ? පළු තියෙනවනේ පැත්තේ. ඔව් මේ ටීම් කපල් දෙකයි. හරිද? 9 දෙනෙක් සෙට් වුණානේ ඉතින් එකම වෙලාවේ. ඒ ටික වෙලාවට. ඒ මෙහෙම ඇවිල්ලා මං එතනින් හැරෙව නෙළුම්පත් පොකුණු ළඟින් හරවලා ආපහු ගියා. කිරිගල්පේ. එහෙද අපේ මේක තියෙන්නේ. සකිට් බංගලෝ සංචාරක බංගලාව. කිලෝමීටර් 2.3ක් තියෙනවා මෙතනින්. පියා. කොමුණ දැන් සාමාන්‍යයෙන් කොටි කීයක් විතර ඉන්නවද? කොමුණ අර රෙකෝඩ් කරානේ අර මේ රෙකෝඩ් ඩයරියයි රෙකෝඩ් ඔෆ් කොමුණ කියලා. 70 ගානක් රෙකෝඩ් වෙලා තියෙනවා. 70 වැඩි 80 ගානක් 86ක් 86ක් වගේ. ඊට වැඩි ඉන්නවා. වලස්ස නම් රෙකෝඩ් කරන්නේ නැහැ නේද? ඒ කරන්නේ නෑ. ගිරෝ එක්ක ඉන්නවනේ. ඒත් දන්නේ නැහැ. අර මුහුදද? ෂා. අපි දැන් අපේ ඉන්න බංගලාවට යන තාම හදන්නේ මොනවා මතකයි 4x4 කුමන සෆාරි දවස් දෙකක නිවහන දවස් දෙකක අපේ ගෙදර තියෙන්නේ රුවන් අයියා ආපු ගම ෂට්ඩවුන් මේ තමා අපේ බංගලාව ඒ මල්ල දෙන්න. ඒ මල්ල මෙයාට දෙන්න. ඒ මල්ල රම්බුටම් මල්ල. රම්බුටම් මල්ල කියලා. බුදු අම්බෝ දෙයියෝ. යාළුවෝ එනවා නම් ෆෑන් අරන් එන්න. සෝලර් ෆෑන් දින කට්ටිය සෝලර් ෆෑන් ගේන්න. අරුණා කරලා සෝලර් අරන් එන්න. අම්බෝ ඉන්න බෑ හැමෝටම. මේ බලන්න මේ එක එක ඔක්කොම මේ ඉන්න විදිය බලන්න. ඔක්කොම ඉන්නේ එල්ලිනෝ එන්නේ ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ එච්චර රස්නේ එල්ලෙනවෝ මයි කැමරා එක රත් වෙලා යකෝ මේවා එක ඉතින් මගේ ෆෝන් උත් රත් වෙලා තියෙන්නේ හීට් වෙනවා කොහොමද දන්නවද අතරම පුදුම රස්නයක් තියෙන්නේ මුහුද අතන වෙලා පට්ටම රස්නේ කැලේ යන්නේ කීයද තුනට යන් අපි සෆාරි දැන් තුනයිනේ යා ආයි ඉතින් 6ට යන්නයි හන්දාද රම්බුටන් කාලේ අන්ත විසික් කරා කියලා නෑ කොහොමද ක්‍රිෂාන් ඒවට මොකද කියන්න තියෙන්නේ ටැක කෙනෙක් විදියට නැතුව ඔයා සෆාරි බලන්න දැද්දි වල මොකක්ද කියන්නේ මට කියන්න තියෙන්නේ දැඩි රස්මිය මැද්දේ අපි දැන් කොටි බලන්න යන්න පිටත් වුණා කියලා විතරයි හරි අද ට්‍රැකර්ස්ලා දෙන්නෙක් ඉන්න එක වාහනේ කොහොමද ඒක පිටිපස්සේ අපි සේෆේ හින්දා කොටි වලස්සු ඔක්කොගෙම අපි සේෆ් අපි රමුටම කාගෙන මම අපි යන් කොටි බලන්න ඒවන් සෆාරි අලුත්ම සෆාරි ජීප් එක පාදයාත්‍රාවට මොනවා හරි ගෙනියන්නේ නැති ඔව්නේ අනිකම් ඔක්කොම ගාව
සාමාන්‍ය අල්ලන්නේ සර්පයෝ. අපි නිතිමතයි වැඩි ගණන් ගන්නවා. कृष्ण नहीं आला पे मंत्र मंत्र है में ही क्या ना පොඩ අඩු වෙනවා. ना बोड़ा मत देना वाला नानी पहाड़ अपने पे नाम का है हड्डी गोने अरे ना अलर्ट की नहीं නැට්ට දිග අරගෙන ගියා බා. ඔය පැත්තට යන්න බය වුණා. අහන්නලානේ. ඔය ආයෙත් දෙයක් කියනවා. ඇයි බය වුනේ? උඹ ඒක නම් දිට්ට වෙන නම් බෑ. ඔස්සන දන මූසෙට් එක වань මූසෙට් එක. සයිස් එක බලන්නකෝ. ඔය ඇස් දෙක රතුම රතුයි අර. ඇයි වෙඩි තියන්නේ? වැටෙන්නේ වතුර වගේ. ඔව්. අර වැක්කිරෙනවා. හරි හොඳටම අමාරු කාර්යය. එන්න සැන්ඩෝ වගේනේ. සයිස් එක. ඔව්. එහෙනම් පළෙන්ද සෆාරි වලයි කොටි කීයදද? කොටි බින්දුවයි අලි දෙකයි. කොටි බින්දුවයි අලි දෙකයි වලසු බින්දුවයි මූ ගොඩයි. අපි රස කතා ටිකක් තියෙනවා ඒ ටික අහන්න යන්න උනා. අද වලසු නිවාඩු කොටි නිවාඩු ඔක්කොම නිවාඩු. ඒක මොනේ? අය සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. කැමරාවට වැඩි කරන් ගන්නවා. දෙවෙනි වතාවටත් අපි කාසී වාසී වර්ගා බලන්න යන්නේ සත්තු බලන්න. අද day 2 morning trip එකක් මේ ස්ටාර්ට් කරේ. බලහගේ අඩිපාඩු බලමු අද අපිට සත්තු බලා ගන්න පුළුවන් නේද කියලා ක්‍රිෂානයි. අද හරි වගේ මන්ත්‍රේ වැඩ කරලා ගන්න ඕන හරිනේ. එහෙනම් එච්චරයි. එහෙනම් ජය වේවා. බලමු අද day 2 safari. good morning. යාළුවා. නැට්ට කොහොමද නැට්ට? ක්‍රිෂානයි දවස සුබයි. ජයනියත් සුබයි. ඕනේ සමහරට මේකින් දැත්තේ. අර හරිය තමයි රකුණ තියෙන්නේ. ඊයේ රෑ බඩු වලලා දාලා ගිහිල්ලා දැන් කපුරු කනවා. ඕන්ගේ ඔන්න යනවා අපි ජීවිතයත් මරණයත් අතර වැඩකට යන්නේ. අපි යනවා. මේ බොවත්ත ගල්ල. අම්මෝ පොල්ලකුත් අරගෙන මගෙත් පොළු දෙකම තියෙනවා යවුලන්නේ නැහැ. දෙකක් තියෙනවා පොළු. ඇයි මේදී? තුනක් තියෙනවා දෙකක් අතේ. හැමෝම ගන්නවා පොළු. දුවන්නත් බෑ. අනිල මේ කොහෙද යන්නේ? බොවත්ත ගල්ල එන බලන්න. මෙතන නේද? අර හාමුදුරුවෝ නෑ. මෙතන නේද? බම්බර ගස්තල. ඒකටත් යනවද? ඒකට යන්නේ නෑ. ඒකට යන්නේ නැහැ. මෙතනත් මාතන් වහන්සේලා භාවනා කරන පරණ පන්සල. ඉතින් යද්දෝගේ චිත්‍ර තියෙනවා. යද්ද චිත්‍ර. චිත්‍ර තියෙනවා. ඒ මිනිස්සු ඉතින් අර ඉස්සර ආපු මිනිස්සු ඒවා විකෘති කරලා දාලා අර මේවා ලියලා ඊට පස්සේ ඉඳලා පරණ පන්සලේ නටබුන් තමයි තියෙන්නේ. නටබුන් විතරයි දැන් ඉතුරු.
අර ගලනේ පඩිපල් සෙට් එක මයිල් තියෙනවා. ඒවත් එක්ක කාලා මේ පුර වේ. මේ දැක්කද? පොඩි තෝබා. මේ ඔක්කොම මේ මං හිතන්නේ මේ මුවෙක් පැටියෙක් හරි පැටියෙක් හරි කුළුහරක් පැටියෙක් හරි මීමෙක් හරි එක මීමින්නෙක්. ඔව් මීමින්නෙක් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මයිල් පොඩිනේ. ඔව් මයිල් පොඩි මට හිතන්නේ මීමින්නෙක් වෙන්න ඕන කියලා. මේ කුරවල හැටියට. මීමින්න දෙන්නෙක්ව කාලා තිනවා මේ. මම මේ කැඩුවේ ඔක්කොම. තනි එකාගේ බෙටි වෙන්න බෑ අනිල් දෙන්නෙක්ගේ බෙටි. එහෙම වෙන්නත් ඇති නේ. ඔව්. මම මේ ඔක්කොම කඩලා මේව වෙන් කරේ මම. ගොඩක් වෙන්න බෑ. වලහද කොටියද? කොටියක්. ටිකක් තියෙනවා වලහත්. අපි එතෙන්ට යනවද? එතන චෛත්‍ය තිබිලා තියෙන්නේ. චෛත්‍යයක් අපි මේ චෛත්‍ය උඩ ඉන්නේ කරලා තියෙන්නේ. ඒ උමයි. අදලා ඉඳලා. ඔය දෙන්නේ ඔය ගල් මේක මල්ලාසනේ. ආ උමයි. චෛත්‍ය සම්පූර්ණ කොහෙ? අප්පා. කියන්නේ තිබ්බ මොන හරි අරගෙන. ඔව් මේක තමයි චෛත්‍ය මේ. කඩලා සම්පූර්ණ කකුල ගියා. මේක කියන්න බෑ. කියවන්න? තේරෙන්නේ නැහනේ. තේරෙන කොට බලන්න හංගෝ. ඔබ මේ ඇවිද සිටින්නේ කොමන ජාතික වනෝද්‍යානයේ? ඔන්න ඔතන තියෙන පරණ මේක. අන්න අද නිට්ටාවුගේ මේ චිත්‍රයක් කරලා තියෙනවා. මේ සෙල්ලිපි සර්. කො? ඔව් චිත්‍රයක් තියෙනවා. මේ තියෙන්නේ ගත්තන්ගේ චිත්‍ර. මේවා වැඩි චිත්‍ර. මේ තියෙන්නේ. නැත්නම් ඒ කියන්නේ අර පිටසක්වල ජීවින්නගේ ඇඟිලි 6යි. මේ දැක්කද? ඒ ඇත්ත ඔවුන්. ඔව් මේවා මේ වැඩි චිත්‍ර වැද්ද ඇඳා කියලා තමයි දැන්ට කියන්නේ. ඒ වගේ චිත්‍ර තියෙනවා මේකේ මේ මිනිස්සු මේ අර මේ විකාර ඇඳලානේ මේකේ. ඔව් අප්පා මෝඩ මිනිස්සුනේ. මේ සුදුවට ඇඳලා තියෙන්නේ මේ ඒ දැන් කාලේ ඉන්න ගල් යුගයේ උන්නේ. ඒවා මැකිලත් නැති හැටිනේ. ඔව් මේවා ඒ චිත්‍ර ඉස්සර තිබුණේ. ඔව් මෙන්න මෙතනක් තියෙනවා. ආ ත්‍රිකෝණ ඔළුවක්. වුණා. මට හිරි ගඳ එන වලස්සු ඉන්නවත් දන්නේ නැහැ මේක ඇතුලේ. මේ බලනකො මේ ප්‍රෙස් අඩිය අපි එද්දි දන්නේ නැහැ ගිහිල්ලා මේ. සරි තමයි. කො? වලස්සු ගල උඩ කොටියපු තියෙනවා. එච්චරට ලැබෙනවා එතන. මෙන්න මෙතනට ඇවිල්ලා බලන්නකෝ. මෙතන? ගල එහෙම. මෙතන ඉන්නවා. මේ ගල් ටික තියෙන්නේ. එතනම ඉන්න මට 3-4 පාරක් හම්බෙලා මෙතන? මේ ඊළඟ ස්වභාවිකයි. මේ කොටියගේ මේ වලහගේ මේ කොටියගේ? මේ තියෙන්නේ ඔව්නේ. මේ ආවරාරයාගේ අර මේ ටිකේ හොඳට ඉඳලා ගඳ ගුරේටම තියෙනවා තියෙන්නේ. මාළුවෙක් ඉන්නවා කො? මාළුවෙක් ඉන්නවා ඔය නිකන් අර ලකුණු ටිකක් තියෙනවා දෙවන පෑතිස් රජු කාලේ කියලා කියන්නේ කියන්නේ. දැක්කද මේ ගල කපලා අතන මේ මොකක් හරි ආවරණයක් තිබිලා තියෙනවා ආ ඔනේ මෙතන. සෙල්ලිපියක්? කොයි හරි? පොඩ පුළුවන්. අර ඊයේ රෑ කිව්ව ඇහුවනම් කියවනවා. එහෙනම් කියවනවා. අද රෑටත් පුළුවන් නේ. දැන් නම් පොඩ අමාරුයි. ඒ මකුර වගේ නේ. ඉංග්‍රීසි ලියලා තියෙනවා. මේ මෙතන තියෙනවා මේ. වාක්‍ය අක්ෂර වලින් තියෙන්නේ මෙයාට රහතන් වහන්සේලාට මෙයා විසින් හදලා නිම කරලා පූජා කරන ලදී කියලා තමයි ඔය තියෙන්නේ. අනිල ඒවා මට අර අනිත් ස්ටෝරියත් කියන්න. මොකද්ද? අර හාමුදුරුවන්ගේ එකයි මෙතනම කියලා යන්න. නෑ එපා ඒක අරට ගිහලා ගමු. අපි වාඩි වෙලා දවල් තේ එකත් එක්ක කොටියා හිටියා මෙතන ASCII. සදුවලා. උදා දිව්වා මෙන්න මෙතන. අපි අතද? උදා මෙන්න මේ කොටියා ගොරවගෙන ඔහොම පැන්නා. මොනවා සමුදුවා. ගන්න වර අර කටාරමන්නේ කපලා ඒක තමයි පලංචියක් ගාලා. මේකට වඩා ලොකෝයි මේ බඹරගස්තලාවේ. මේ බ්‍රහ්මීය අක්ෂරද? ඔව්. නෑ නෑ මේ කතාරම කොටපු විදිය නේද? බ්‍රහ්මීය අක්ෂර තමයි. ආ වේදිකාව. මියුසිකල් බෑන්ඩ් එහෙම ගන්න. මොකද්ද කියන්නේ ඔය? අතර බොන්න. නෑ පිස්සුද මේක ASCII මොකක් හරි පොල් ආදම් ගල් ඔය. පදම් කියන්නේ? කණු හිටවන්න. ආව්. ගල්
ඇතින පස්සේ ඉගෙන හෙන හැල්ලක් ලියලා තිනවා මම හිතන අර කරින විදිය වෙන්න ඇති ඔය මගෙත් එක්ක ආව ජපුරේ මේ ජයවර්ධනපුර කැම්පස් එකේ මහාචාර්යවරු. එයා නම් කියෙව්වා ඔය. ඔයා කියන්නේ ඒතර මෙතන කෝප ගහේ කොළ තිත්ත නෑ සාමාන්‍ය කොහොම කියන්නේ තිත්තයි කියලා ඔන්න වීඩියෝ එක දානවා නම් කොලයක් කාලා. නෑ ඔයා කිව්වා ඔයාම කියන්නේ තිත්තයිද කියලා තිත්ත නෑ ඒ ඇත්තටම තිත්ත නෑ ඒක තමයි කියන්නේ ඉතින් අපි ෂුගර් ගත්තේ ඒ සත්තයි කන්නෝ සත්තයි අර ක්‍රියාට අයි මං බොරු ගියානයි ඔයා යාළුවනේ ඉන්නේ නෑ නෑ සිරාවට. මගේ අම්මා බල්ලා කාබම් බොරු මම අය නෑ ඕලම. මං කොහොමද? අනවා නෑ තමයි. අත්තම කියන්නේ නෑ කියවන්නේ. සත්තයි මේ කෑම ගහේ කවුරු කෑවත් කොළ තිත්ත නෑ දැන්. ඔක්කොම කරකන්. එහෙනම් අනිලේ අපි මේ ගමන අවසන් මෙතන මම නම අමතුකුණා බෝවත්ත ඇයි බෝවත්ත කියන්නේ බෝවත්ත ගල්ගේ පන්සලක් තිබ්බ නිසාද දන්නේ නැහැ නේ බෝ කියන්නේ පන්සලේ ඉඳන් එන්නේ නැති නේ බෝවත්ත කියලා දාන්නේ කරත්ත වෙලා අරන් ආවේ අපි තමයි. කොහොමනේ? ගලෝපුවා. අර සෙට් එක බලන්න කරුවන් මාත්. අතන ඈත නේද? එකට අල්ලන්නේ සෙට් එක. ඒක නම් ගන්න මොකද දැන් මේ හැමෝම සිග්නල් දඩේ ඉන්නේ මේ පෙරත් හොට්ස්පොට් වලින් ඉන්නේ මම නම් සිග්නල් නැහැ මෙතනට තියෙන්නේ මොබිටෙල් සිග්නල් විතරයි හරි එහෙනම් දවල් කෑම වෙලාව පියාවා සෆාරි ඉවරයි දවල් කෑමට ආවා නිවස් බලා පියාවා සෝරි ඇත්තට උදේ කෑම දැකේ කොටියෙක් විතරයි නේ අක්කා අයියේ වලහාවේ නැද්ද ගෙදරට වලහා නැහැ දුන්නද එහෙනම් අපි මු රෑ වෙනකම් දවල් කෑමු යනවා බලන්න අපේ ෆ්‍රයිඩ් රයිස් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකටද දාන්නේ නැත්නම් චිකන් වෙනම කරියද චිකන් වෙනම සුපේ පපඩොන් ප්ලාස්ටි එහෙනම් අයියේ කෑම ටික හදලා ඉවරලා අපිට කියන්න හොඳේ මම වැටි කරගන්න දවල්ට කාලා බිල්ලෙවලා අපි යනවා සෙකන්ඩ් ඩේ ඉවිනිං සෆාරි එකට බලමු අදාරේ වාර්ෂිකයෙන් කරපු පොටි එයිද කියලා මොකද මට සුද්දත් එන්නවා අපිට ඔව් මේ යට ගලේ මට සීල් සතර එතන මේ නේ අර ඉන්නේ යාළුවා නම දන්නේ නේ ජයා සාලිය මානේ ජයා නැගිටින්න කරේට යන්නේ නේ සාලිය ජයා වල අසෝයක පසකට ලබ යනවා දැනෙත් අපිට යනවා තව සාලියලාගේ අක්කලා නංගිලා හොයාගෙන බලමු තව කොච්චර හම්බෙයිද කියලා මම ටාගට් එක දීපිදි කොටි තුනක් කෙනෙක් හරි කොටි තුනයි එක ආලියයි නේ කොටි තුනයි එක ආලියයි බලමු ඉන්දියද කියලා කොටිය නම්බර් 3 වතුර බීබී ගහගාව ඉන්නේ පේන්නේ නැහැ හරියට වගේ බං මේ පේනවද නැහැ දෙක ක්ලියර් නේ සෙටල් වෙන්න දීලා ගමු. ඔය චුට දුර ඉන්නේ ක්ලියර් මදි එන්නේ අර චුටි පිටේ ගහ අලිද අම්මට අන්න වතුරටත් බහිනවා කි අම්මට මේක ඉන්නේ වට කරලා දෙන්න හදන්නේ. ඩෝ මේ මෙහෙනුත් එවිලා අර කොඩි වලක් සුපිරිම වීඩියෝ එකක් අතන කොටියා අතන මොනවා අතන අලියා මේ පාර ක්‍රොස් කරන එක අම්මලා එනවා යනවා ළඟට පස්සේ ඊට ගාව මේ වගේ දෙකක් විතර ඇතිව
බය ඉන්න උන් දෙපැත්තට මලි දෙන්නේ කෙනෙක්. මං අලිය දිහා බලන්න. කෙසේ බය වෙලා ඉන්නේ. ඌ අස්සට යනවා. ගහෙන් ගොන්නන්නේ නේ. අන්නේ නා. අන්න කොටයට. හරියටම ඔයා දැකපු වගේ සයිස් එක. නේ මං ගත්තා. අලියා කෑවනේ වැඩි ඉන්න. ෂී. බැලුව අතුරු තිබයි ඉන්නවනේ එනවා මුන් ගියාම හොද. අඩේ මුන් දෙන්න ෆයිට් එකක් ගත්ත කොයිද? මේ වලියක්. පස්සේ වීඩියෝ දාන්න. පස්සේ හරි. ඉතින් හරහාට ගන්න. ඕක ගන්න ඕනේ. වලියක්ද? තාත්තගම මෙද්දි. කොටියක් ගියා යන්න හැම බය වෙලා. යාර මොකද හොඳ ගහගන්නයි වුණත් මොකටද වරගින්නේ කියලා. ඌ ගියයි මීට. ඌ ගහ පෙරලනවා එකක් පෙරලුවා. මට වෙන්නේ කො පිටිපස්සේ අරගෙන නෑ එනවා. ඉස්සරහට මෙතනින් එනවා. තමන් ඉස්සරහට ගත්තා හරි. මෙතනින් එනවා. අරුව අවමානෙන් ඉන්න හදන්නේ. වලි නම් වලි බ්‍රෝ. මට අන්න කොහමද charge කරනවා? දේව අස්සට ගියා. නෑ. අස්සේ ගහගන්නේ. තුනේ කැල ගන්නවා. තුනේ කැල ගන්නවා. වෙලාවට දන්නේ දැන් එකම අපි විතරයිනේ. ක්‍රිෂානය මාරු වෙනවලු යාළුවෙන් කොහොමද? කොහමද අපිට පෙන්න? මෙයාගේ එක. අනිල්ලයි තව ෂෝ එකේ මොනවද පෙන්වන්නේ? ඔව්. බලයක් ගැන තමයි දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අනිල්ලේ වලින් තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමුනේ. තව විනාඩි පැය භාගයක් වගේ. තාම කොටියකුත් චෙක් වෙයි. තව කොටිය. ඔව් මගේ ලිස්ට් එකේ 3ක් හිටියා. තාම 2යි දැක්කේ අද දවසට. හවස එකේ. හවස එක. ඔව්. මං කිව්වනේ අලියෙකුත් සෙට් වෙනවා කියලා කිව්වද? කිව්වද නැද්ද? අලියයි කොටි තුනයි. අන්න හරි. ගොටි දෙකක් හරි. අලියෝ දෙකක් හරි. අලියෝ බෝනස් කියන්නේ අලියෝගේ දවස් සුපිරි විසෝ එක තිබ්බේ. බලමු කායක කොටියෙක්. Mitsubishi Raja. හරි. අම්ම නැතිකුත් ඉන්නෝ. නෑ යාළු. පස්සට ගත්තා නම් අවව කවර් වෙනවා. අස්සට ගන්න සාමාන් ටිකක්. නාදනේ බා. කාලින්ද. එහෙනම් දවසෙන් කරන්න අපි ඇත්තෙක් තමයි දුන්නේ ආතල්ලේනේ. දැන් ඉතින් ආයෙ දින එකම chance එක බංගලෝරේට යත් තමයිනේ. දැන් බලමු තව ටිකක් අපේ වාසිය තියෙනවා ඔළුවේ අතෝ. අද නම් සුපිරි හොඳේ. දැක්කනේ වැරදි පාර හරි අපිට සුපිරිම සෙට් එකක් හම්බුණා. පෙන්නන්නේ මොකද්ද කරන්නේ සමන්? අයියෝ. ඔව්. කොහමද? ආ තමයි ටික්ස්. ආ තමයි ටික්ස් බා. ටික්ස් බාජන්. මට ටොචික ගත්ත පිටිපස්සට කියන්න පිටිපස්සට කියන්න අපි දැන් එකක් හරි. අඩේ අද දවස නම් පට්ට දවස ටොප්